ඉතින් රාජීව් අර නිතිරු නැඳුමත් අඳගෙන හිටා එනවා ඉස්සරහට. ඊට පස්සේ ඇවිල්ලා අහනවා එයා මාව බඳින්න කැමතිද කියලා. ඊට පස්සේ නිති කියනවා ඔයා දැන් ඔක්කොම පොරොන්දන් ගලපුණාද? ඔයා හීනයක් ගිහම දැකලා තියෙනවද? ඔව් ඒ හීනි කවුද දැකලා තියෙන්නේ? ඒ හීනි මම ඔයා තමයි දැක්කේ. දැන් රාජීව් කියනවා නිතිත් එක්ක. ඊට පස්සේ මොනවද රාජීව්ගේ අම්මයි කට්ටිය දෙක දැන් නිති චාර්ජ් කරන්න යන පුතේ. ඊට පස්සේ බෑ අම්මේ මම කසාදට කැමති නෑ මේ ඊට රාජ්‍යගේ අම්මා ටිකක් තමයි මගේ පොඩ්ඩක් මේ බලන්නේ. දැන් ඉතින් නිති පරිදි දිනකට කතා කරනවා කියනවා මම ඔයා කසාදේ කැමති වුණත් මට ඔයා මේ කසාදේ ඉන්න විදියක් නෑ මේ පරිදි කියලා නිති කියනවා. ඔය අම්මා තාත්තා කවුරු කැමතිද මම මේ කසාදේ කැමති දෙන්නේ නෑ කියලා. දැන් නිති පරිදි දෙන්නත් එක්ක මේ ගැන කතා වෙනවා. දැන් ඉතින් දැන් රාජ්‍ය දැන් අහනවා නිතිගේ අපි දැන් පොරොන්දන් 190 කරපුණා. ඒත් මම කැමති නැත්තේ මොකක්ද දැන් ප්‍රශ්නේ කියලා. දැන් ඉතින් රාජීව් අහනවා නිතිගේ. නිති රාජීව් බඳීද පරි රාජීව් බඳීගේ පස්සේ බලමු මොකද වෙන්නේ කියලා.